සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම වයිටෙක් ඉතින් කියන අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද අරන් ආවා 2020 අවුරුද්දේ ඔයාලට මැච් එකක් ගන්න පුළුවන් සුපිරිම සයිට් එක account එකක් හදන විදිහ. ඉතින් මම description එකේ දාලා තියන්නම් මගේ WhatsApp group එකේ link එක. ඔයාලට ඒකෙන් පුළුවන් app එකේ link එක සහ app එක සම්බන්ධව සියලුම විස්තර දැනගන්න. ඉතින් වෙන site වල play කරලා තියෙන අය නම් මම recommend කරනවා triple test account එක හදලා බලන්න. අනිවාර්යෙන් ඔයාලට win එකක් ගන්න පුළුවන්. ඒ වගේම වයිටෙක් promo code එක use කරලා ඔයාලගේ first deposit එක double ලා තමයි ඔයාලට ලැබෙන්නේ. ලින්ක් එකෙන් ගිහින් app එක download කරගන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ වගේම වයිටෙක් YouTube channel එකට subscribe කරන්න කියලා මතක් කරනවා. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු හරියටම register වෙන විදිය සහ account එකේ settings හදන විදිය ගැන. ඔයාලා මුලින්ම internet browser එකක් open කරගන්න. ඒකට ගිහින් 888 stars කියලා search bar එකේ search කරන්න. එතකොට මෙන්න මේ interface එකට ඔයාලා ඒගේ පළවෙනි එකට යන්නේ නැතුව මේ රතු පාටින් තියෙන 888 stars කියන site එකට යන්න. ඉතින් මේ විදිහට තමයි 888 stars interface එක ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේකේ ඔයාලට පහලින් පේන ඇති 888 stars කියලා මේ app එක download කියලා icon එකක් තියෙනවා. ඒ download කියන icon එක එකපාරට touch කරන්න. මේ app එක download වෙලා ඉවරයි. දැන් අපි මේක touch කරලා මේක install කරගමු. ඉතින් app එක install වුණාට පස්සේ ඔයාලා ආයෙත් site එකට අපි site එකෙන් තමයි ඉස්සෙල්ලාම register වෙන්නේ. site එකට ඇවිත් මුලින්ම දකුණු පැත්තේ ඉහළ කෙළවරේ තියෙන registration කියන බටන් එක touch කරන්න. ඉතින් ඒකට ඔයාලට වෙන්නේ phone, email, one click, social කියලා icon හතරක් තියෙනවා. මේ කැමති හතරකින් අපිට account එකක් create කරන්න පුළුවන්. ඉතින් මේකේ පහසුම එක තමයි one click කියන එක. ඉතින් one click කරලා account එකක් හදන හැටි ඔයාලට පෙන්නන්න. ඔයාලට පෙන්නදී country එක ශ්‍රී ලංකා තියෙනවා. currency එක LKR තියෙනවා. පහලින් තියෙනවා promo code if you have one කියලා. promo code කියන තැනට capital ලකුණෙන් YTech කියලා type කරන්න. ඊට පස්සේ ඔයාලට පහලින් පේනවා ඇති අපිට තියෙන bonus එක තෝරන්න. ඒක අපිට කැමති එකට bonus එක තෝරගන්න පුළුවන්. ඔයාලා මේකෙන් 888 games කියන එකට ටික් එක දාගන්න. මොකද අපි ගොඩක්ම සෙල්ලම් කරන්නේ 888 games කියන game ටික. ඔයාලා කැමති එකට දාගන්න පුළුවන් ඔයාලට. ඒක registration වෙලා ඉවරයි. ඔයාලට පේනවා ඇති ඔයාගේ account එකේ details ටික ඒගොල්ලෝ දීලා තියෙනවා. මේක ඔයාලා keyboard එකට copy කරගෙන හෝ ලියාගෙන තියාගන්න. ඉතින් මගේ keyboard එකට username එක සහ password එක copy කරගත්තා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අපි download කරපු app එක ඇතුළට එන එක. app එකට ගියාම මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට පෙන්නන්නේ. මේකේ අපි කරන්න ඕනේ login කියන icon එක එකපාරක් touch කරන එක. ඉතින් login කියන එක touch කරාම මෙන්න මේ වගේ තැනකට එයි. මෙතන ඔයාලා අර copy කරගත්ත හෝ ලියාගත්ත code එක සහ password එක මෙතෙන්ට type කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයා හදපු account එකට app එක හරහා log වෙනවා. දැන් අපිට තියෙන්නේ මේක settings ටික හදාගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති දකුණු පැත්තේ පහළ කෙළවරේ තියෙන menu කියලා icon එක. මේ menu කියන උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ screen එකේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ තියෙනවා settings icon එක. ඒ icon එක උඩත් එකපාරක් touch කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි ලැබෙන්නේ. ඔයාලට පේන්නේ පහළට යනකොට authenticator කියන එකට not enable කියලා වැටලා තියෙනවා. security settings කියන එකට profile is not protected කියලා වැටලා තියෙනවා. මේ දෙක තමයි අපි හදාගන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම මේ authenticator කියන එකට එකපාරක් touch කරගමු. ඉතින් මෙතනට ඔයාලගේ phone number එක දීලා ඔයාලා authenticator app එකට add වෙන්න තමයි ඕනි. ඔයාලගේ phone එකේ තියෙන phone number එක දීලා මෙතනට code එක ලබා දෙන්න. ඉතින් ඔයාලට පේනවා ඇති authenticator කියන එකට කොළ පාට ටික කරනවා. අපි දැන් ඊළඟට security settings ටික හදාගන්න යමු. ඔයාලට මෙතන මුලින්ම පේනවා ඇති phone number කියලා තියෙනවා. phone number එක අපි කලින් දුන්නේ හින්දා මෙතන active වෙලා තියෙනවා. ඊළඟට දෙවෙනියට password කියලා තියෙනවා. password එක දවස් 90කට සැරයක් change කරන්න කියලා තමයි ඒගොල්ලෝ recommend කරන්නේ. ඉතින් අපි තුන්වෙනි එකට යමු security question. security question කියන එකට එකපාරම මෙහෙම touch කරගත්තාම ඒගොල්ලෝ ප්‍රශ්නයක් අහනවා අපි ඒකට උත්තරයක් දෙන්න තියෙන්නේ. මේක ඇත්තටම account එක recovery කරන්න වගේ තමයි වටින්නේ. ඒ නිසා ඔයාලා මතක ඉන්න දෙයක් මෙතන security question එකට දෙන්න. හරි ඒකත් කොළ පාට ටිකක් දාගත්තා. අපි ඊළඟට two factor authentication කියන එකට යමු. මේක තමයි ටිකක් advanced. මේකට අපි මුලින්ම Google Play Store එකෙන් authenticator app එක download කරලා ඉන්න ඕනේ. ඔයාලා පේන ඇති මගේ phone එකේ මම authenticator app එක download කරලා තියෙනවා. ඔයාලත් මේක Google එකට ගිහින් download කරගන්න. ඉතින් මෙතන two factor authentication කියන එක එකපාරට touch කරාම මෙන්න මේ වගේ interface එකක් ඔයාලට ලැබෙයි. මේකේ open Google authenticator කියන එක උඩ එකපාරට touch කරන්න. එහෙම touch කරාම මෙන්න මේ විදිහට ඔයාව authenticator app එකට අරන් ගිහින් add token කියලා වැටේ. කියන්නේ token එකක් add කරලා අපි code එක ගන්න තමයි යන්නේ. මේක add token කියන එක උඩ yes කියන එක දෙන්න.
ඒතකොට ඔයගොල්ලන්ගේ account එකට මේ විදිහට කෝඩ් එක ජෙනරේට් වෙයි. මේ කෝඩ් එක අරන් ගිහින් ඔයගොල්ලෝ authentication කියන තැන ටයිප් කරන්න. ඉතින් මෙන්න විදිහට කෝඩ් එක ටයිප් කරලා පස්සේ confirm දෙන්න. එතකොට ඔයගොල්ලන්ගේ නම්බර් එකට කෝඩ් එක කියවයි. මේ කෝඩ් එක මෙතන ටයිප් කරලා confirm දෙන්න. ඊළඟට වෙනවා two factor authentication කියන එකටත් කොළ පාට එක වටනවා. ඊළඟට තියෙනවා personal profile කියලා එකක්. personal profile කියන එකට ටච් කරලා මෙහෙම ඇතුළට යන්න. ඒකේ තියෙනවා surname, first name, date of birth ඒ වගේ විස්තර ටික. ඔයාලගේ පෞද්ගලික විස්තර තමයි මෙතන ඇතුළට ගන්න ඕනේ. මේක නම් ඇත්තටම අනිවාර්ය දෙයක් නෙවෙයි. ඔයගොල්ලෝ කැමති විස්තර ටිකක් ඇඩ් කරලා මේක save දෙන්න. මේක එකක් fill කරලා save දෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා කැමති ගානක් fill කරලා මේක save දෙන්න. ඊළඟට ඔයාලට පේනවා ඇති prevent login via email කියලා එකක් තියෙනවා. ඇත්තට මේක ලොකු setting එකක් නෙවෙයි. මේකට ටික් එක දාන්න විතරයි තියෙන්නේ. මේක අපේ email එක හරහා log වෙන්න තමයි මේක තියෙන්නේ. අපි ඒකට ටික් එකක් දාගමු. තුන්වල් පේනවා ඇති security එක හයින් හයිම අපි කොළ පාට ටික් කොට දාගත්තා. උඩින් වැටෙනවා profile is fully protected කියලා. ඒ කියන්නේ අපේ account එක දැන් safety තියෙනවා. ඉතින් ඒ account එකේ settings ඔක්කොම හදලා ඉවරයි. දැන් අපිට තියෙන deposit කරලා මේකේ තියෙන games එල්ලම් කරලා win කරන්න. deposit සහ withdraw කරන වීඩියෝ ඉස්සරහට අරන් එනවා. ඒ වගේම මේ games වල tricks and tips වීඩියෝ ඉස්සරහට අපි අරන් එනවා. අපේ channel එකත් එක්ක දිගට රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. තව වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.